අපේ කොට්ටු විශ්වවිද්‍යාලයේ මේ ශාලාවේ ඉතින් මේ ස්ථානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා අපට ලබා ගන්න බැරි වුණේ. ඒ නිසා තමයි මේ ස්ථානයට මේ වැදගත් සංවාදයේ මේ අවස්ථාවට මේ ස්ථානයට ගෙන්නන්නට සිදු වුණේ. ඒ පිළිබඳව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඔබට සිදුවෙච්ච ඒ අතපසු වීම පිළිබඳව සමාව වචනය කරනවා. ඉතින් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න කොට්ටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, ඒ වගේම අපේ ආදරණීය මගේ ආදරණීය සහෝදර සහෝදරියන් සියලුම දෙනාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඉතින් මම හිතන්නේ ඔබ දැනටමත් දන්නවා මේ සංවාදය අපි පවත්වන්නේ ඇයි කියලා. අර දොරටුවෙන් ඇතුල් වෙනකොටම අපිට තේරුණා අධ්‍යාපනයේ කාර්යද හෙට දින කොයිබඩ විසඳුම කුමක්ද? ඔක තමයි අපේ තේමාව. ඉතින් ශ්‍රී ලංකාව රටක් විදිහට අධ්‍යාපනය අතින් අපි බොහොම ආඩම්බරයෙන් කතා කරපු කාලයක් තිබුණා. අපිට ඒ ආඩම්බරය තාම තියෙනවා. මොකද මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්න ඔබ සියලු දෙනා දන්නවා අපි මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න උපාධිය ලෝකේ ඕනම තැනක පිළිගන්නවා. ඒ ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි තියෙන විශ්වාසය පිළිගැනීම නිසා. ඉතින් මේ ආඩම්බරයත් එක්ක අද වෙනකොට ලංකාවේ අධ්‍යාපනයට අත්දැලා තියෙන ඉරණම පිළිබඳව මම හිතන්නේ මුළු ලංකාවම දැනගන්න ඕනේ. ඔබ දන්නවා මේ පෙරේදා අර අලුතෙන් ඉතෙක්කෝ මාරු වෙලා ආයි ළමයින්ට කියනවා දවස් 15කින් විභාග ලියන්න කියලා. මෙතන ඉන්නේ විශිෂ්ටයන් අතරින් විශිෂ්ට ප්‍රතිඵල අරගෙන මේ මොරටු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙච්ච සිතුරු. ඉතින් ඔබ දන්නවා දවස් 15කින් විභාගයක් ලියන්න තරම් පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙක්ට. ඉතින් ඒ වගේ දේවල් මේ අධ්‍යාපනයේ ලංකාවේ අධ්‍යාපනය තුළ සිදු වෙනවා. අපි දන්නවා මේ වැඩ වර්ජනයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. 10,000 ගණන් ශිෂ්‍යයෝ තරසවි වරම් ලබපු ශිෂ්‍යයෝ මේ දවස්වල ගෙදර ඉන්නවා. ඉතින් මේකට පිළියමක් සෙවලන්න තාමත් හම්බ වෙලා තාමත් විසඳුමක් පිළියමක් ලබා දීලා නැහැ. ඉතින් මම පෞද්ගලිකව සහ අපේ මේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු මෙතන ඉන්න බොහෝ දෙනා මේ වාදනයත් එක්ක එකග වෙනවා ඇති, සහාය බල කරනවා ඇති. මොකද මේ විය යුතු දෙයක්. අධ්‍යාපනය කඩාවැටෙන්න දෙන්න බෑ. මේක මේ ලංකාවේ තිබුණු අධ්‍යාපනය ඉදිරියට එන පරම්පරාවක් ලබා ගන්නයි. ඉතින් ඒ தත්ත්වය විනාශ වෙන්න නොදී අපි රැක ගන්න ඕනේ කොහොමද කියලා අර කිව්වා වගේ විසඳුම කුමක්ද? ඒ ගැන අපි කතා කරන්න ඕනේ. මේ වැඩ වචනයත් එක්ක එකග වෙන්නේ නැති පිරිසකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එකග වෙලා ඉන්න විදිහට අපිත් තව දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ අද එකතු වෙලා ඉන්න මහාචාර්යවරු, ආචාර්යවරු, කතිකාචාර්යවරු අපිට ඒ පිළිබඳව විශාල දැනුමක්, ඒ පිළිබඳව හරි ඇත්ත පෙන්වලා දෙයි. ඔබ දන්නවා රූපවාහිනී නාලිකා, සමහර රූපවාහිනී නාලිකා බැලුවම මේ වැඩ වාචනය වෙනම පැත්තකට ගෙනියන්න හදනවා. වෙනම මතයක් ජනතාව තුළ ඇති කරන්න හදනවා. අපිට ඒක තේරෙනවා. නමුත් කොහොමද වෙනාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය තුළ අපි හිතුවා මේ විදිහට මේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්න අපේ සියලු සොයුරස්වරියන් එකතු කරගෙන මේ විදිහට මේ දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන්න. ඉතින් මේ අවස්ථාවේදී මේ සභාවේදී අපේ මහාචාර්යවරුන් සහ ආචාර්යවරයෙක් දේශන පවත්වනවා. අපි දැනගන්න ඕනේ මේ වෙන දේවල්. ඉතින් මම ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ කතාවේ අවසන් වන තෙක් අපිත් එක්ක රැඳී ඉන්න මේ සියලු දෙයක් එක්ක එකතු වෙන්න. ඉතින් ප්‍රථමයෙන්ම මේ ආරම්භය මම කරමින් මේ ප්‍රථම දේශනේ ඉදිරිපත් කරන මම තමත් ගෞරවයෙන් ආදරයෙන්
ආරාධනා කර සිටිනවා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ ආදරණීය ගුරු පියාණන්. Shakti. නැත්නම් මගේ හඬ රසන්න සිදුවීම ගැන. මොකද අපි සියලු දෙනාම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තියෙන්නේ අපි ඉගෙනගත්ත දේවල් ඒ දැනුම් සම්භාරයක් තියනවාද අත්දැකීම් තියනවාද ඒවා අරුණ ඔබට ඔබේ ජීවිතයට අදිතාලමක් තියන්න ඔබගේ පෞද්ගලික පෞරුෂය සංවර්ධනය කිරීමේදී දැනුම වර්ධනය කිරීමේදී සමාජයට පිවිසීමේදී ඒ ෆෝමේෂන් එක ඔබට දෙන්න. ඉතින් අපි ඒක කරන්නේ නැහැ කියලා ඉවත් වෙලා මෙවැනි තැනකට ඇවිල්ලා ඔබට කතා කරන්න තිබීම ඇත්තටම මට පෞද්ගලිකව අනගාටු වෙන කාරණාවක්. නමුත් කෙසේ වෙත ඔබ ඇවිත් අපි ඒක කරන්නේ කියන එක අහන්න පැමිණීම මම හිතන්නේ ඒක යම් තාක්ෂණයකට සැලසීමට කාරණාවක් වෙනවා. අද මම විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ අපි ආචාර්ය මණ්ඩලය හැටියට මේ කර්තව්‍යයට පිවිසුනේ ඇයි? ආචාර්යවරුන් සම්ප්‍රදායක් තියෙනවා මේ රටේ බොහොම ඉවසීමෙන් ප්‍රඥාවෙන් වැඩ කරන කොටසක් හැටියට. ඒ ගෞරවය අපිට මේ වෙලා තියෙනවා බොහෝ දුරට අපි ඒක රැකගෙන තියෙනවා. ඇයිද එතකොට මෙවැනි අපි රිස්ක් එකක් අපි අරන් තියෙන මේ වෙලාවේ රට අපිට කියන්න පුළුවන් ඔබ කරන දේ වැරදි දරුවන්ගේ ජීවන අනාගතය කඩාකප්පල් කරන ක්‍රියාමාර්ගයක් නේද කියන එක මේක අපි මම හිතන්නේ කතාවලින් තේරෙවි සුළුසේ සලකුව කාරණාවක් නෙමෙයි අනිත් ස්ට්‍රයික් වගේ නෙමෙයි විශ්වවිද්‍යාලයක ස්ට්‍රයික් එකක් වුණාම ඒ සියලු වැඩ අපිට අතරම කරන්න වෙනවා. ඒ කියන්නේ හැම දේශනයක්ම අපි වාර්තා වෙනවා කවදා හරි. හැම උත්තරපත්‍රයක්ම බලන්න වෙනවා. හැම ශිෂ්‍යයෙක්ම අපි ඉතිරියනවා. වෛද්‍යවරයෙක් හෝ වස් මාර්ගයක ස්ට්‍රයික් එකක් නම් එදාට තේරෙන්නේ නැහැ. ඊළඟ දවසේ ඒකේ පළ විපාකයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ඒ බර කවදා හරි ගෙනියන්න වෙනවා. නමුත් මෙතනදී අපිට විතරක් නෙවෙයි බර ශිෂ්‍යයන්ව ඔබට ඒ බර ගලන්න වෙනවා. ඉතින් ඒකට ඇත්තටම අපි කනගාටුයි මොකද ශිෂ්‍යයන්ගේ සුබ සාධනය සඳහා කැපවෙච්ච අපි එක දවසක හරි පැයක හරි ප්‍රමාදයක් ඇති කිරීම මම හිතන්නේ අපි කවදා කවුරුත් සුළුසේ සලකලා නැහැ කියන එක මම හිතන්නේ මුලින්ම කියපු කාරණාව. නමුත් මේ පිටපත තියෙන කරුණ මොනවද? ඇයි අපි මෙවැනි ක්‍රමයකින් ගත්තොතින් ධර්ම ක්‍රියාමාර්ගයකට පිළිපදලා තියෙන්නේ?
හරි අපේ පැත්තෙන් බලනකොට සමාජයෙන් කරන ධර්ම ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් අපි හිතන විදිහට මේක අපි කරන්න පුළුවන් ධර්මම ක්‍රියාමාර්ගයක්. ඇයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ? මේක හොදේ අපේ පෞද්ගලික වාසිය නිසාද? එසේනම් මම හිතන්නේ ශෝභනා එල්ල කිරීම යම් තාක්ෂරකට යුක්තිසාගතයි. මොකද අපේ පුද්ගලික වාසිය සඳහා අපි වෙන කෙනෙක් විල්ලට අවහිරයට පත් කරලා තියෙනවා. නමුත් ඒකද එහෙම නැත්නම් අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ මම මෙතන නැගිටලා ඉන්නේ මම මෙතන ඇවිල්ලා තියෙන්නේ මගේ වාසියක් සඳහා නැත්නම් මම කරන වෘත්තියට තියෙන යම් කිසි අවධානමක් නිසාද? එහෙමනම් මේක ඔබට බලපාන. කවදා හරි ඔබේ දරුවන්ට බලපාන. සමාජයටම බලපාන. ඉතින් ඒක නිසා යම් කරුණු අපි තුන්දෙනෙක් දැන් මේකේ මේ අලපුරු කරලා තියෙනවා. මොකද අපි කැමැත්තෙන් නෙවෙයි නමුත් එක කතාවක් කිව්වම ඊළඟට එකක් කරන්න දෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි යම් කිසි මේ දේශන මාලාවක් දැන් හදාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අහුන් ගන්න ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ පසුව අපිට අවස්ථාවක් ලැබෙන්න වෙන්න පුළුවන් මේ ගැන යම් කිසි විග්‍රහයක් කරන්න. මුලින්ම සිංහල ෆොන්ට් එක නැතිලා තියෙනවා නමුත් ඉංග්‍රීසියෙන් තියෙනවා. මේ අපිට සමාජයට යම් කිසි පොරොන්දු දීලා තියෙනවා. මොනවාද? මේ මහින්ද චින්තනය කියන රාජ්‍ය ප්‍රතිපත්තිය. දැන් මහින්ද චින්තනය කියලා කිව්වම මේක තමයි රටක ප්‍රතිපත්තිය. හුඟක් වෙලාවට අපේ රටේ මේ ප්‍රතිපත්ති මාලාවල තුනේ පස් අවුරුදු සැලැස්ම, විශ්ව දැක්ම වගේ වචන. නමුත් මේකෙදි ආදිවාසීන් නමෙන්ම තමයි ඒක ඉල්පත් කරේ. කොහොම හොඳයි. ඒක හොඳ දර්ශනයක්. නමුත් ඒක වැරදෙනකොට අපිට මේ නම පාවිච්චි කරන්න වෙන එකක් කනගාටුවක්. ඉතින් ඒක නිසා වැරදිව තේරුම් ගන්න එපා මේ පුද්ගලික විවේචනය මේක රජයේ ප්‍රතිපත්තිය ඒ නමින් හඳුන්වලා තියෙනවා. හරි. ඉතින් ඒකට ඒ නම කියන්න වෙනවා. දැන් මේකේ තියෙන්නේ සාමාන්‍ය හොඳ දර්ශනයක් විශ්වවිද්‍යාලය ශිෂ්‍යුන් ගාන වැඩි කරනවාය කියන එක. අතටම මේකේ අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. මෙතනදී මේ නිල් පාට මේ ඉරෙන් පේන්නේ දැනට පවතින විශ්වවිද්‍යාලවල පවතින ව්‍යාපාරික ශිෂ්‍යුන් සංඛ්‍යාව 2006 ඉඳලා 2010 එනකොට 71,000 ගණක් දැන් 72,000 ගණක් වෙලා තියෙනවා. දල වශයෙන් 10%ක විතර වගේ වර්ධනයක් තියෙනවා මේ පෞද්ගලික අවුරුදු 5 හරි 10%ක වගේ. ලොකු වර්ධනයක් නෙමෙයි. අපි අනිත් වර්ධන වේගත් එක්ක බලනකොට ඇත්තටම මේක මේ බොහොම අඩුයි. හරි. මේ නමුත් අනිත් පැත්තෙන් බලනකොට ඒක හොඳයි. ඒක අතකින් අපිට කියන්න පුළුවන් ඒ පොරොන්දුව ඉෂ්ට වෙලා තියෙන්නේ කියලා. බලන්නට රටට වුණත් කියන්න පුළුවන් එදාට වඩා අද විශ්වවිද්‍යාලයේ සිසුන් ඉන්නවා. හරි. දැන් මේක තමයි තාර්ක අපිට ඉදිරිපත් කරන්නේ මේවා වැඩි වෙලා තියෙනවා. මුදල් වැඩි කරලා තියෙනවා. ඇත්ත. විශ්වවිද්‍යාල වැඩි කරලා තියෙනවා. හරි. නමුත් අනිත් පැත්තෙන් අපි බලනකොට මේ එක ශිෂ්‍යයෙකුට දෙන මුදල් ප්‍රමාණය කොහොමද? අපි නියත රුපියල් වලින් බැලුවොත් හරි ඒක පැහැදිලිවම පේනවා අඩු වෙලා තියෙනවා. හරි. ඒක මේ අවුරුදු 5ේදී 10%කින් අඩු වෙලා තියෙනවා. හරි. ඉතින් එක පැත්තකින් සිසුන් ප්‍රමාණය 10%කින් වැඩි කරලා අනිත් පැත්තෙන් එක ශිෂ්‍යයෙකුට දෙන ගාණ 10%කින් අඩු කරලා තියෙනවා. හරි. එතකොට අපිට පේන්නේ මේ තුල යම්කිසි පරස්පර විරෝධීභාවය. මොකද අද අධ්‍යාපනය ගුණාත්මක භාවය ගැන කිසිම වටිනාකමක් කියලා නැහැ කියන්නේ. හරි. ඉතින් දැන් 2005 මේ කියපු දේ 2010 වෙනකොට ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන් කියන තැනට අපේ රට ඇවිල්ලා තියෙනවා. විශේෂ එක අංශවලින්. එතකොට ආශ්චර්යයක් කරනවා නම් මම හිතන්නේ මේක තමයි ආශ්චර්යය. මොකද එන්න ගාන අඩු කරලා වැඩියෙන් වෙනකොට අධ්‍යාපනය දෙනවයි කියන එක තමයි ආශ්චර්යයක් බවට අපිට පේන්නේ. හරි. මොකද එහෙම නැත්නම් මෙතන අපි දැකලා නැහැ විශේෂ දෙයක් ඉතුරු වෙලා තියෙනවා. හරි. දැන් අතන බලුවම විශ්වවිද්‍යාලය ගැන මේවැනි තත්වයකට ගෙනෙන්න නම් වියදම් කළ යුතු ප්‍රමාණය, ඒ කියන්නේ රාජ්‍ය වියදම් කරන දේවල් වලින් කරන ප්‍රතිශතයේ ඒ ප්‍රමුඛතාව අනුව වෙනස් වෙනවා. හරි. අපි දන්නවා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියවිලා තිබුණේ කෙසේද වෙතත්
තාක්ෂණික වේදන් කරන නැත්නම් අයවැයෙන් වේදන් කරන දේ තමයි සැබෑ ප්‍රතිපත්තිය. මොකද එතන තමයි තමුන්ගේ වේදන් කිරීමේ ප්‍රතිපත්තිය තියෙන්නේ. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක වියනවා කියන්නේ සත්‍යය. මොකද කියන දේ කරනවා කියන්නේ. මේක අපි විශ්වවිද්‍යාලවල ඉතාමත් වැදගත්. මොකද අපි සත්‍ය කියන එක ඉතාමත්ම ගරු කරනවා. හරි අපි හැමතිස්සෙම හොයන්නේ අපේ විෂය භාගයේ සත්‍ය මොකද? ඇත්ත මොකක්ද? ඒක තමයි ගවේෂණය කරන්නේ. ඒක තමයි ඔබ සමග බෙදාගන්නේ. ඉතින් මෙතන බොරුවක් තියෙනවා නම් අපිට ඒක මගහැරලා යන්න බෑ. එක පැත්තකින් දිනු කරනවා කියලා අනිත් පැත්තෙන් දිනුවට විරුද්ධ වෙනවා නම් එතන අපි බොරුවක් තුල අපිට රැවටෙච්ච අනිත් අය රැවටෙමින් යන ගමනක් යන්න බෑ. ඉතින් මේදී කියන එකක් තමයි අපිට පැහැදිලිවම පේනවා රජයේ වියදම. ගත්තම ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තම 2005 ඉඳලා 1.8 ඉඳලා විශ්වවිද්‍යාලවල වේදන් කරන ප්‍රතිශතය 1.2කට අඩු වෙලා තියෙනවා. ඒක තවත් අඩු වෙලා තියෙනවා පෞද්ගලික අවුරුද්ද. ඒතර අපිට පැහැදිලිවම පේනවා මේ වැඩි වෙච්ච ප්‍රතිශතය මේ ප්‍රකාශය කරාට පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. හරි? ඉතින් ඇත්තටම ප්‍රකාශය නොකර හිටියනම් අපිට ඊට වඩා හොඳයි. නමුත් මේ ප්‍රකාශය තුල ප්‍රකාශිත දේ වෙලා නැහැ. ඉතින් එතකොට අපිට මේක පෙන්වන්න ඕනේ මේ ප්‍රකාශිත දේ ඇත්තටම කරා යන්න ඕන නම් මෙන්න මේ දේවල් හදන්න ඕනේ. රජයේ වේදන් කරන මුදල ප්‍රතිශතයක් හැටියට වේදන් කරන මුදල එක ශිෂ්‍යයෙකු වෙනුවෙන් වේදන් කරන මුදල වැඩි වෙයි. ඉතින් මෙන්න මේ දේ අපි පැහැදිලිවම මේක ගන්න පුළුවන් කාරණාවක්. දෙවනුව තමයි ශිෂ්‍ය සංඛ්‍යාව ලියාපදිංචි වැඩි වෙලා තිබුණත් ප්‍රතිශතයක් හැටියට ගත්තාම විශ්වවිද්‍යාලවලට ප්‍රවේශන ඇතුළත් වීමට සමත්කම් ලබන අයගේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම අපි තාම එකම තැන තමයි ඉන්නේ. මේ කියන්නේ 1993 ඉඳලා අවුරුදු 20ක් කාලයක තුලදී තාම මේ ප්‍රතිශතයේ 15ක් පමණයි. හරි. අර කාලෙදී පොඩ්ඩක් ගිහිල්ලා ඒකත් අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට උසස් පෙළ විභාගයේ සමත් වෙන දරුවෙකුට තියෙන ඒ තාන්ත්‍රික විශ්වවිද්‍යාලයට යන්න තාම එදා වගේම අදත් එකයි. ඒක ශිෂ්‍යයාගේ පැත්තෙන් බලනකොට වැඩි තැන් ඇරිලා නැහැ. එයාගේ chance එක වැඩි වෙලා නැහැ. හරි. ඉතින් ඒ නිසා අවුරුදු 20ක කාලයක් ගත්තත් ඒ අවුරුදු 5 ගත්තත් ඇත්තට මේ දේ සිද්ධ වෙලා නැහැ. ඉතින් ඇත්තටම මේ 10% වර්ධනය ප්‍රමාණවත් නැහැ. ඉතින් කොහොමද එහෙමනම් දැනට ලැබෙන ශිෂ්‍යයන්ට අඩු කරගෙන යනවා නම් ප්‍රමාණය වැඩි කරගන්න. හරි. ඉතින් මෙන්න මේ දේවල් ගැන අපි පිළිබඳව වෙනවා. හරි. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ මොනවාද? එකක් තමයි විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය වෙන තියෙන කිසිම ප්‍රමාණය ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තියෙන අපේ ජනගහනය. ඒක අපේ සංවර්ධන සාධකත් එක්ක බලනකොට අපි ඇත්තටම පල්ලෙහාට අදින දෙයක්. මේක ඉක්මනට වැඩි කරගත්තේ නැත්නම් දියුණු වෙන රටවල් එක්ක. අපි දන්නවා අපි ආවට රටවල් සීඝ්‍රයෙන් දියුණු වෙනවා. සමහර රටවල් අපිට වඩා පහළ හිටපු අය ඉතාමත් ඉහළ තැනකට ගිහිලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි අපි උගා පසුබෑමකට ලක් වෙන්න පුළුවන් මේ මිනිස් සම්පත් වර්ධනය ඒ ප්‍රමාණයට තිබුණ නැත්නම්. එක ළමයෙකුට එන ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. එතකොට අපි කොහොමද quality education එක ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්නේ? අද අධ්‍යාපනයේ අපි ඔබට දෙන ඒ දැනුම ඔබට දෙන ඉගෙනුම මේ ලංකාවේ රජයේ මේ රැකියාවක් ගැනීමට පමණක් අදාළ නෙමෙයි. ඔබ දන්නවා අපි විතරම කතා කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ රැකියාවක් ගන්නට ඔබට පුළුවන් වෙන්නේ. හරි ඕනෑම තැනක වෙන ඕනෑම විශ්වවිද්‍යාලයකින් එන වෙන ශිෂ්‍යයෙක් එක්ක එකට තරඟ කරලා ඒ රැකියාවට ලබා ගන්න. හරි. දැන් මේ වගේ දේවල් කරන්න අපිට අවශ්‍ය මුදල් නැත්නම් මම ඒ ගැන තවත් උඩට කතා කරන්න. ඒ වගේම අපි දන්නවා වෙනත් රටවල පෞද්ගලික අංශ වලින් එහෙම මේකට සහාය දෙනවා කියන්නේ විශ්වවිද්‍යාලය හදාගෙන මේ ක්‍රමේ කාලයක් තිස්සේ ස්ථාපිත වෙලා තියෙනවා. නමුත් අද එහෙම දෙයක්වත් නැහැ. අපිට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරිලා මේකට එවැනි අවස්ථාවක් හරියට හැදිලා නැහැ. ඒ ගැනත් මම පසුව කතා කරනවා. දැන් මෙතනදී 2010 රජයේ පළ කරා මේ emerging wonder of Asia නැත්නම් මේ නැගී එන ආශ්චර්ය ගැන
දැන් මේකේ මේ උසස් අධ්‍යාපනය ගැන කියලා තියෙන දේවල් මෙතන දැම්මා. ඉතින් මේක තමයි රජයේ මේ නව දැක්ම. මේකේ පළවෙනි නව දැක්ම. ඉතින් මේක කියනවා higher education recognized as a major driver of economic development. අපේ සංවර්ධනයේ මූලික කණුවක් වෙනවා කියන්නේ. Sri Lanka's future in the global economy depends critically on the country's intellectual and human capital. හරි. ඉතින් මේ ඔබ ගැන කතා කරන්නේ ඔබ තමයි මේක ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක. Achievement of excellence in higher education by 2020 become most preferred country for higher education in the Asian subcontinent and among the top countries in Asia. ඉතින් කියන අවුරුදු 8යි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මම රිටයර් වෙනත් ඉස්සෙල්ලා මේක වෙන්න ඕනේ. ඉතින් ඒකයි මගේ බය. මේ ආස්ථාරිය කරගන්න මේ මෙතනට යන්න අපේ විශ්වවිද්‍යාලය එතන ගෙනියන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඒවා තමයි කියන්නේ. ඒවා තමයි අපිට කියලා තියෙන්නේ. Support local universities and higher education institutes to maintain international standards. ජාත්‍යන්තර ප්‍රමිතිය රැකගන්න කියලා තියෙනවා. මුල් විශ්වවිද්‍යාල 251ක් අතුලත් කරන්න ඕනේ කියලා තියෙනවා. University of Science and Technology එකක් පිළිගන්නවා කියලා තියෙනවා. Knowledge City එකක් තියනවා කියනවා. මම දන්නේ එනකොට පහු කරගෙන ආවද කියලා මේවා. Promoting innovative research and development. හරි. මේවා අපි දැකලා නැහැ. හරි මේවා අපි දැකලා නැහැ. Improving university facilities මම ඒ ගැන ඔකට කියන්න ඕනේ නැහැ. හරි. staff හැටියට නම් සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි ඉන්න කෙනෙක් මම දෙපාරක් හිතනවා මගේ ඩිපාර්ට්මන්ට් එකට ගෙන්නන්න ඉස්සෙල්ලා මොකද මම ගැන තියෙන ලාභ මොකක් හරි එක මම දන්නවා තව අඩි දෙකක් තුනක් බලනවා ආවට පස්සේ. හරි. ඉතින් ඒක නිසා මම බොහොම පරිස්සමෙන් කෙනෙක් කතා කරන්නේ විශ්වවිද්‍යාලයේ මාව උන ගහන්නේ නෑ මම ගෙදර කරලා හරිම මොකක්ද දෙන්නම් කියන බොහෝ වෙලාවට මොකද මේ ඒ ප්‍රශ්නේ. එතකොට දෙවෙනි පොරොන්දුව තමයි මේ අපි දැන් කතා කරන්නේ මේ ශිෂ්‍ය ගැන ඉස්සෙල්ලා තිබුණ පොරොන්දුව. ඒක හරියාකාරයක පැත්තක් ඉස්සර වෙලා තියෙනවා. නමුත් ඒකේ තිරසාර භාවයක් නැහැ. දෙවෙනි එක තමයි මේ priority will be given for university staff and students when research and development projects are implemented. හරි. එතකොට research development fund එකක් තියෙනවා ඒක. එක අමාත්‍යාංශ වලින් ප්‍රතිශත වෙන් කරනවා කියලා තියෙනවා. හරි. නමුත් මේක කිව්වට ඇත්තටම අපි 2012 බජට් එක ගත්තම දැනට බජට් එකෙන් වෙන් කරලා තියෙන්නේ මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට රුපියල් බිලියන 3යි. රුපියල් බිලියන 3යි. මෙය අංගයේ වේදනෙන් 0.3යි. 0.3යි. GDP එක ගත්තම දලදේශීය නිෂ්පාදනය ගත්තම ඒක 2000 කොටසයි. 2000 කොටසයි. හරි. ඉතින් ඇත්තටම අර කියපු ප්‍රකාශය කරා ලඟු වෙන්නවත් බෑ මේ වගේ වේදමක් කරලා. හරි. ඉතින් ඔය දෙක බලපු කෙනෙකුට හිතන්නේ මේක විහිළුවක් කියන්නේ. හරි. ඉතින් ඔක බැලුවම ඇත්තටම අපිත් එක්තරා දුරකට වලදිකාරයෝ මේ පළවෙනි වාරට මේවා බැලුවේ මේ මෑතකදී. හරි. ඉතින් මෙතන තමයි ඇත්ත තත්ත්වය අපිට කලුවෙන් සුදුවෙන් පෙන්නේ. හරි. ඇත්ත තත්ත්වය කලුවෙන් සුදුවෙන් පෙන්නේ මේකෙදි මෙන්න මේකයි තියෙන්නේ කියලා තියෙන දෙයක්. නමුත් ඇත්තටම වෙන්නේ මොකද? මොකද නැත්තම් අපේ අවධානය යොමු කරන්නේ ළමයි කොහොමද දැන් ස්ලයිඩ් එකක් හරි වුණා වෙලා සතියක් ගියා මහා දැන් ඕක අපි අල්ල ගන්න ඕනේ. අපි එදිනෙදා ජීවිතවල තියෙන අභියෝග වලට මොන දුන්නාද මේ අපි වටා වෙන දේවල් ඇත්තටම පරීක්ෂාකාරීව හිටියේ නැහැ. දෙවෙනිව තියෙන්නේ අපි දන්නවා ගාන්ධිය වේදන් කරන එක නොකරනවා වගේම පෞද්ගලිකයන්ගෙන් පව අපේ රටේ ඒ සම්ප්‍රදාය නැහැ. මෑතකදී යම් දේවල් කියනවා තාම ඒවා අවදරලා නැහැ. ඒවට කල් යාලි. හරි. ඒවත් පෞද්ගලික කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ආචාර්යවරයෙක්ගේ එක අතකින් කැම බීම ඉන්නේ රිසර්ච් එක. හරි. මොකද අපි අවුරුදු 5ක් රිසර්ච් කරලා 4ක් හෝ 5ක් රිසර්ච් කරලා ඒකට පුරුදු වෙලා තියෙන හුස්ම ගන්නවා වගේ. හරි. ඕක නැතුව අපි අර ටිකක් බ්‍රේන් ඩෙඩ් වෙනවා. හරි. ඉතින් ඒක තමයි අපි විතරම යොමු කරන්නේ අපේ තරුණ ආචාර්යවරුන්ට උනත් මේ පැත්තට යොමු වෙන්න. හරි. මේක තමයි ආචාර්යවරුන්ගේ සිටිය යුතු ඇත්තටම මූලික ගුණාංගය. හරි. ඉතින් එහෙම නොකරන අය ඒගොල්ලන්ගේ වගකීම බාර ගන්න ඕනේ. නමුත් කරන්න උත්සාහ කරන අයට ඇත්තටම අවශ්‍ය පාසුකම් තියෙනවා. හරි. මූලිකවම රිසර්ච් බැංක් කෙනෙක් ගන්න හරි මුදලක් තියෙනවා. හරි. තමා ඒ පළ කරන නැත්නම් සොයාගත්ත දේ ජාත්‍යන්තර මට්ටමේ ගිහින් බෙදා ගන්න
පුළුවන්ද? හරි. අද ජාත්‍යන්තර සම්මේලනයකට යන්න ඩොලර් 300ක් 400ක් එතනද ගෙවන්න ඕනේ. ටිකට් එක ගන්න ඕනේ. හරි. නමුත් අපි එකපාරක් මෙතන මම හිතන්නේ රුපියල් ලක්ෂයක් විතර ගන්න පුළුවන් අවුරුදු 7කට සැරයක්. අවුරුදු 7කට සැරයක්. ඒක රිසර්ච් කරන්න පුළුවන් අවුරුදු 7කට සැරයක් පමණයි. ජාත්‍යන්තර මට්ටමේ. හරි. ඉතින් මේවා ගැටු ගොඩාක් තියෙනවා. ඒකට මූලික වශයෙන් රිසර්ච් ගැන ලොකු විදමක් නැහැ. UGC එකේ රිසර්ච් කියන වෝට් එක තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. හරි එහෙම වෝට් එකක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලේ විතරක් යම් අපේ මුදලින් යම් දෙයක් කරනවා. ඒක ඇත්තටම හොඳයි. නමුත් සමස්තයක් ඇටියට එහෙම දෙයක් නැහැ. දැන් අර පල්ලෙහා තියෙන මේ වදුවේ පරිසාක් එකේ පේන්නේ මෙතන පේන්නේ මේ සාමාන්‍ය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ඒගොල්ලන්ගේ වියදම් ප්‍රතිශතය. හරි. එතන තියෙනවා මේ ආචාර්යවරුන්ට දෙන්නේ 30%යි. හරි. රිසර්ච් වලට වියදම් කරනවා 10%යි. හරි. අනිත් ඒවා ලයිබ්‍රරි වලට යන ආදී වශයෙන් ශිෂ්‍යයන්ගේ පාසුකම් මේ වගේ ඔක්කොම. හරි. ඉතින් මේ ඉල්ලන අපි වැඩි වීම අපි කියන්නේ මේ ආචාර්යවරු අඩි 3 ගුණයක් කරන්නේ කියලා. හරි. මේ අනිත්‍යව වර්ධනය කළ යුතු විශේෂයෙන්ම රිසර්ච් කියන්නේ. මොකද රිසර්ච් කරන්නේ නැත්නම් ආචාර්යවරුන්ගේ ඇත්තටම එයාගේ මොටිවේෂන් එක හොරා ගන්න වෙනවා. හරි. මේ දේ කරන්නේ. ඉතින් ඒක නිසා මේ රිසර්ච් වලට දෙන්න ගාන වැඩි කළ යුතුයි කියන එක අත්තරේම දකිනවා. එතකොට මේ අධි ගැන අපි බැලුවොත් මේ තමයි දැනට මේ විශ්වවිද්‍යාලවල රැඳී සිටින ආචාර්යවරුන්ගේ ප්‍රතිශතය. මේක හරියට පේන්නේ නැති ඈතට මේ තියෙන ලංකාවේ විශ්වවිද්‍යාල ඔක්කොම එකිනෙක පෙරගස්සලා අර මේ භාෂාටිකේ පේන්නේ පදපුඩියෙන් තියෙන්නේ මහාචාර්යවරු ප්‍රතිශතය. ඊට පස්සේ ලානිලෙන් තියෙන්නේ මේ යම්තා පස්චාත් උපාධියක් තියෙන කොටස. ඒකෝට ඉන් එහාට තියෙන්නේ මූලික මේ උපාධිය පමණක් තියෙන අය. හරි. ඒකෝට අපි දකිනවා මේ වෙනකොට රජයෙන් අනුමත කරපු මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාඩර් එක. හරි. ඒ කියන්නේ පිරිස් සංඛ්‍යාව අනුමත කරපු එක 7510යි. නමුත් මේ වෙනකොට පිළිලා තියෙන්නේ 4984යි. 3න් 2යි 66යි. හරි. එතකොට අපි 3 දෙනෙක්ගේ වැඩ දෙන්නෙක් කරන්න ඕනේ. ඒක මූලික දේ. හරි. අපි ඒවා ගැන කම්ප්ලේන් කරලා නැහැ බොහෝ තැන්වල. හරි. අපි ඒක සතුටින් අපේ වෘත්තිය නිසා උගන්වීමට තියෙන ආසාව නිසා මම එහෙම කිව්වට කවුරුත් අකමැති වෙන්නේ නැහැ. අපි ඒවා ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. හරි. නමුත් 3 දෙනෙක් කරන එක අපි දෙන්නෙක් කරනවා. නමුත් එහෙම කරලා ඇත්තටම මේ ජාත්‍යන්තර තලයේ කළ යුතු නැත්නම් ජාත්‍යන්තර තලයේ ගෙන යුතු උපාධි මාතෘකාවක් අපිට ගෙනගෙන යන්න පුළුවන්. අපේ සීමාවක් තියෙනවා. අපි කොච්චර කරත් අපිට හැමදේම කරන්න බෑ. හරි. අපිට ඔය අමතරව කරුණායව වුණු කරලා ගන්න ඕනේ. ඊට අමතරව නොයිකුත් මේ පරිපාලන කටයුතු වලට දෙන්න ඕනේ. වෙන විශ්වවිද්‍යාලයක වඩා බොහොමක්. හරි. ඉතින් මේවත් කරන ගමනේ අපිට මේ ක්වොලිටි এডুকেෂන් එක අපිට දෙන්න පුළුවන්. හරි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක ගත්තම ඇත්තටම මේ ප්‍රොෆෙසර්ස්ලා 40-50 ඉන්නවා. හරි. මේ ප්‍රතිශත දැක්කොත් අපිට ওই දැනට තියෙන ඔය ඇක්‍රෙඩිටේෂන් පව මිනිස්සු හිතන්න පුළුවන් මේ වගේ ටයිම් මේ වගේ ඉන්පුට් දීලා කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ආශ්චර්යයක් කරනවා නම් අපි අන්නේ ආශ්චර්ය කරලා තියෙනවා. හරි. සම්පත් නැතුව හරියට හැකියාව නැත්නම් ඕනි නැති අය අවදන කොහොම හරි ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් උපාධියක් ඔබට ලබා දීම. අර ඇක්‍රෙඩිටේෂන් ගන්න පුළුවන් උපාධියක් ලබා දීම. හරි. නමුත් අපිට හැමදාම ඕක වහලා කරන්න බෑ. හරි. කවදා හරි ඕක මූල් ගෝලේ ලියුණොතින් ඔක්කොම පැටලෙනවා. හරි. ඉතින් මෙන්න මේකයි අවදානම්. අපිට කොච්චර යන්න පුළුවන්ද එන මුදල අඩු කරලා අනිත් පැත්තෙන් අපි ක්වොලිටි වැඩි කරනවා කියන එක කරන්න පුළුවන්. කොච්චර දුරට යන්න පුළුවන්ද? හරි. අපි මෙච්චර මැරිගෙන කරා හැමදාම මේ ඉන්න ආචාර්යවරු හැම කරන එකක් නෑ. කවදා හරි ඔන්න ඔය කොහොමද කරපල්ලා කියලා. අපි ඒක දැකලා තියෙනවා පාසල් වල වෙලා තියෙනවා. හරි. පාසල් වල සම්පත් අඩු කරාම අද බොහෝ මම ඒ ප්‍රායනක කියන්නේ බොහෝ ගුරුවරුන් ඒ කැපවීම නැහැ. හරි. මේ පළ විභාග අපි අදගෙන යනවා. හරි. ඉතින් අනේ ඒ දේ විශ්වවිද්‍යාලවලට ඉතාමත් ඉක්මනට වෙන්න පුළුවන් බව තමයි අපි මෙතන. එතකොට අද මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න මොනවද?
අපිට මේ කාඩ පෝස්ට් එක පුරව ගන්න බෑ. අපි දන්නවා අද රජයේ සම්ප්‍රදාය නැත්නම් මේ රජයේ විතරක් නෙමෙයි දිගටම තිබුණ එක තමයි වේකන්සි එකක් දැක්ක ගමන් චිට් එක. හරි නැත්නම් ලිස්ට් එක. හරි. ඉන්න ඕන තරම් මිනිස්සුම මේවා පුරව ගන්න. නමුත් මේ වේකන්සි පුරව ගන්න කවුරුත් නැහැ. ලිස්ට්ුත් නැහැ, චිට්ුත් නැහැ. විශ්වවිද්‍යාලයට එන්න. අපි පත්තරේ ගන්නවා තැනම ඇත්තටම සුදුසු කෙනා ගන්න බෑ. අන්තිමේදී බල්ලා ප්‍රති ඩිග්‍රී එක තියෙන කෙනෙක් පමණයි ගන්න. හරි. එයාවත් බොහෝ වෙලාවට අපි අවුරුදු 2-3ක් කියලා පිටරට යනවා. ඒයින් කොටසක් තමයි ආපහු එන්නේ. ඉතින් අපිට හැමදාම විශ්වවිද්‍යාලේ දිනන්න ඕනේ අර 50%. මූලික උපාධිය තියෙන කොටස් වලින් පමණයි. හරි. කොච්චර කාල මේක කරගෙන යන්න පුළුවන්. හරි. දෙවනුව තුන්වෙනුව ඇයි මේ අය අපිට තියාගන්න බැහැ? ඇයි මේ අය තියාගන්න බැහැ? හරි. දැන් මේ අය තියාගන්න බැරි අද මම හිතන්නේ විජේසේකර මහාචාර්යතුමා තව පොඩකින් පෙන්නනාලි ඔහු යම් කිසි සර්වේ එකක් කරලා තියෙනවා මේ ආචාර්යවරුන්ගේ පරිණාමي සහ ඒ අනෙක් බෙනිෆිට්ස් උයි මේ රටේම අනෙක් අය ලැබෙන බෙනිෆිට්ස් ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ හරි ඒ ඕක පෙන්නලා දෙනවා අපි මෙහි ඉන්නේ නැතුව මේ ඉන්ඩස්ට්‍රි එකට ගියා නම් අපිට මේ වගේ තුන්ගුණයක් දලවැටේ ලබා ගන්න. හරි. අපි මේ ඉන්නේ නැතුව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකට ගියාම 10 ගුණයක් ගන්නවා. 10 ගුණයක් ගන්නවා. හරි. ඉතින් මේ පරතරය වෙන්න මොකද වෙන්නේ? කෙනෙක්ට ආපහු එන්න තියෙන අපවීම වැඩි වෙනවා. හරි. ඉතින් ඔය ප්‍රතිශතය එන්නේ නැද්ද වෙන්නේ? ඕක පළල් වෙන්නේ නැහැ. හරි. අපි කවුරුත් කියන්නේ අපේ පරි තුන්ගුණයකින් වැඩි කරන්නේ. ඒක අතකින් මම තීරණය කරා කාලයකට ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයකට එනවනම් අර මේ අපේ කියන්නේ පූජාසනෙට ඇතුල් වෙනවා වගේ තමයි. හරි. ඒ මුදාර ගැන මේ පොහොසත් වීම අමතක කරනවා. සමුගේ යම් කිසි ජීවිත රටාවක් කරගෙන යන්න පුළුවන්. නමුත් අර පොහොසත් වෙලා ඒවා අමතක කරනවා. හරි. ඉතින් මම හිතන්නේ අපි බොහෝ දෙනා එහෙම තමයි. හරි. ආචාර්යවරුන් වෙලා උගත් පොහොසත් වෙනගෙන මම දන්නේ නැහැ මේ විශ්වවිද්‍යාලවල. හරි. ඉතින් එහෙම නැහැ. හරි. ඉන්ඩස්ට්‍රි කියලා ගන්න කියනවත් අපි කවුරුත් කියලා නැහැ. නමුත් මේ පරතරය වැඩි වෙන්න අපිට මේ රඳවා ගැනීම අමාරුයි. ඔබ සමානක් අයිගලිය වෙන්න පුළුවන්. ඔබ සමානක් ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අප ගන්න අපේක්ෂාවෙන් ඉන්න අය වෙන්න පුළුවන්. ඊළඟ මෙතන ඉන්නවද විශ්වවිද්‍යාලයට මම බැලෙන්න කැමතියි කියලා. හා යාවුරුද්දේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපි යවුවම එක්කෙනෙක් හිටියා. ඉතින්සලා අවුරුද්දේ එක්කෙනෙක් හිටියා. හරි. අපි දන්නවා සමහර ඩිපාර්ට්මන්ට් එකේ අපි ආගන්නවා. හරි. මොකද ඒක වෙන්නේ? ඔබම තීරණය ගන්න. ඇයි ඔබ එන්නේ විශ්වවිද්‍යාලයට? අපේ විශ්වවිද්‍යාලය අපේ කීර්තිමත් පත් වුණ ගන්නද? ඈ? ඔබ කීර්ති නාමයක් තියෙන රටේ වැඩ කරන පුළුවන් හොඳම කම්පැනියක් එන්නලු. ඇයි එන්නේ නැත්තේ? මූලික දේ නෑ. ඉතින් කවුරුත් අපි දොස් කියන්නේ ඔබට එන්නේ නැහැ කියලා. නමුත් ප්‍රශ්නේ මේ තියෙනවා. හොඳම මොළතික අද අපිට තියාගන්න බෑ. අපි විශාල කැපවීමක් ඉන්නවා. දරන්න බැරි කැපවීමක් බොහෝ දෙනාගෙන් ඉන්නවා. එතකොට ගිහිල්ලා එන කෙනා එතකොට අපිට රික්‍රූට්මන්ට් කරන්න බෑ. ගිහිල්ලා එන කෙනා ඊට වඩා ඕ ශිෂ්‍යයෙක් හැටියට හරි ඒ රටේ පවත්වගෙන ගියේ ජීවන මට්ටම මේ ඇවිල්ලා ලෙක්චර් කෙනෙක් හැටියට කියන්න බෑ. හරි. ඕ උපාධිය අරන් මේ එනකොට ඉන්නේ මම රුපියල් 80000න් කොහොමද මම පඩිනඩි ගෙවල කරන්නේ? මම කොහොමද ගෑක් හදාගන්නේ? මම කොහොමද වාහනයක් කරගන්නේ? ඉතින් ඊට පස්සේ කියනවා ළමයින්ව ඉස්කෝල වලට ඇතුල් කරලා දෙන්න. ඊට පස්සේ කියනවා වාහන ගන්න පර්මිට් දෙන්න. හරි. ඇත්තටම අපේ කාලේ මේවට වැකලිපු දේවල් නෑ. මේ විරුද්ධ දේවල්. අර ඊළඟ ගාකන්න පර්මිට් දෙන්න කියන්නේ ඇත්තටම සාධාරණ එකක් තියෙනවා ඕවා කියන්නේ කවුරුද? හරි. තමයි ඕන වාහනයක් ගන්න නැත්නම් බස් එක යනවා. ඒක තමුන් දිවිගන්න වෙනවා. නමුත් මෙන්න මේ පොඩි සීන් වල දීලා මේ ගෙන්න ගන්න බෑ. හඳවා ගන්න බෑ. හරි. ඉතින් ඒක නිසා තමයි මේ හඳුනාගන්නේ. එතකොට දැන් මේ ඉන්න කට්ටිය මේ ලෝකේ පරිමාණයෙන් ගත්තම මෝඩ කට්ටියක් මේ ඉන්නේ. හරි. මේ අපේ තාත්තගේ ජීවිත ගණන් යන්න බැරි මේ නිකන් වැඩි එක සමහරවල් කියන්නේ වැඩ බැලලා කියලා හරි. ඔය ලෙක්චර් ගන්න එහෙම කියලා. ඒ වෙන්නේ නැහැ. අපි මාතෘක සාක්ෂර කරගන්න බෑනේ. හරි. සමහර ශිෂ්ටව අපේ සාක්ෂර කරලා ඇති හොඳයි කවුද නැති එකයි කියලා. නමුත් ඉන්න අය කියන ගැටලු මොනවාද? හරි. දැන් පරිණාමය අඩු නිසා
බොහෝ දෙනා මේක අර සප්ලිමන්ට් කරගන්න වෙන තැන්වල විශ්වවිද්‍යාල උගන්වන්නේ නැහැ. හරි. මේ වෙනකොට අපේ සමහර අය පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඒ පාඨමාලාව හදන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් අපිට දොස් කියන්න බෑ. හරි. නමුත් අපි මේක බැලුවොත් අපිට තැන් දෙකක් දිනු කරන්න පුළුවන්. මට නම් බෑ. මට පුළුවන් එකපාරට දිනු කරන්න පුළුවන් එකක්. මට මගේ දෙපාර්තමේන්තුව දිනු කරන්නයි අව විශ්වවිද්‍යාලයක දෙපාර්තමේන්තුව දිනු කරන්න නම් මට නම් බෑ. හරි. ඒ කියන්නේ භාග්‍යවන් දෙන්නෙක් ඉන්නවා වගේ තමයි. අමාරායට පුළුවන් දෙන්නේ නෙමෙයි ආයපාල පුළුවන්. නමුත් මට ඒක බෑ. හරි. ඉතින් මම දන්නේ බොහෝ දෙනා මම වගේ නම් මේක ගැටලු. හරි. කාටද වැඩි කරන්නේ? අපෙන් කෑ ගන්නකොට මට දුවන්න නම් මෙහෙන් කෑ ගන්නකොට අරට දුවන්න වෙනවා. මට ඒක දැක්කද කියම නෑ. නමුත් මම හිතනවා. ඒක වෙන්න ඇති කියලා. ඉතින් මේ distraction හරි මොකද කීයක් හරි හොයාගන්න. එතකොට sabbatical එකක් දෙනවා අවුරුදු 7කට සැරයක්. හරි. දැන් අපිට අමතක වෙලා තියෙනවා මේ sabbatical එක දෙන්නේ අපේම දැනුමින් ඉගෙන තව වෙන තැනක ගිහිල්ලා රිසර්ච් කරලා පබ්ලිෂ් කරලා අපි කවුරුත් හිතන්නේ නෑ. දැන් අවුරුදු 7ම බලන්නේ කොහෙ ගිහිල්ලා තර කවුරුත් වැඩිපුර හොයාගෙන ඒ ඉතුරු අවුරුදු 7 අර මේ කඩේ කියන්නේ නිව්ටල් කියන පුළුවන් කොහොමද. හරි. මේක තමයි. හරි. ඒකෝට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වරේ මේ විදිහට සිග්නල් වැඩ කරගෙන යනවා. සමාවෙන්න මේක මොනවද ඒකනේ. මමත් අනිතෙන් ඉගෙන ගන්නවා. සමහර වෙලාවට කන්සල්ටන්සි වගේ දේවල් කරන්න ඕන නිසා නෙමෙයි. නමුත් මුදල තව පොඩ්ඩක් ගන්න. මම හිතන්නේ මේ ඉන්න බොහෝ දෙනා ඒක සත්‍යයක් වෙලා තියෙනවා. අපි කැමැත්තෙන් නෙමෙයි ඕවා කරන්නේ. විශ්වවිද්‍යාලයෙන් ගැනීමයි රිසර්ච් කරනවා නම් මම හිතන්නේ ඊට වඩා සන්තෝෂ දෙයක් නෑ බොහෝ දෙනා. අනිත් ඒවාට ඇඟිලි ගන්න යනවා වගේ. හරි. ඒක කරන්න බැරි තත්ත්වයක් අද හැදිලා තියෙනවා. ඒක ඉදිරියට තවත් වර්ධනය වෙන්න ඉඩ. එතකොට තුන්වෙනි එක තමයි මේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ඵලයට ගෙනෙන්න උත්සාහ කරනවා කියන්නේ. දැන් මේ බලනකොට අපි අපේ එක පාඨමාලාවකට වියදම් කරන මුදල අපි ගණනය කරලා බලනවා. හරි. මේ ලෝකෙ හුඟක් තැන්වල වෛද්‍ය පාඨමාලාවල් වලට තමයි වැඩිපුර ගෙවන්නේ. අපේ රටේ 2009 අවුරුද්දේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් 1,91,000 වේදමක් දරලා තියෙනවා. පුනරවර්තන වේදම්. හැටියට. හරි. අපි බොහෝ දෙනා හිතුවා ඉංජිනේරු දෙවුනට තියෙයි කියලා. නෑ, කෘෂිකර්මයේ තමයි දෙවුනට තිබුණේ. කලබල වෙනවා. මේ විද්‍යාවත් ඉතිහෙලින් තිබුණේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුට ඔබලනේ 2009 අවුරුද්දේ කියන මේක 1,40,000ක් තමයි වියදම් කරලා තියෙන්නේ. ඒ සමහරවිට අපේ කාර්යක්ෂමතාවය වැඩි නිසා ඒ මුදල අඩු වෙන්නත් ඇති. මොකද තුන්වෙනි එක වෙලා අපි දෙන්නකින් කරනවානේ. ඉතින් ඒකත් නැති. මේ ඉතින් කෙසේ වෙතත් ලක්ෂයක් තමයි වියදම් කරන්නේ. ලක්ෂයක් තමයි ඔබ වෙනුවෙන් වියදම් කරන්නේ. හරි මේක වෙනස් වෙලා නැහැ. හරි. ඉතින් අවුරුදු 4ක් ඉඳලා ඔබට දෙනේ අධ්‍යාපනයේ වටිනාකම ලක්ෂ 4යි. හරි. ඉතින් මම දන්නේ වෙළඳ පොළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම ලක්ෂ 4ක වටිනාකමක් තියෙන එකක් ඔබට තියෙන්නේ. හරි. දැනට වෙළඳ පොළ විස්තර වෙලා තියෙනවා. ඉංජිනේරු පාඨමාලාවල් තියෙනවා මේ. කීයක් වියදම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ගිහිල්ලා විමදින විශ්වවිද්‍යාල නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ තියෙන විශ්වවිද්‍යාලේ මේ දවස්වල ඇවිල්ලා ශිෂ්‍යයන් බඳව ගන්න. ඒකද අහලා බලන්න පුළුවන් කීයක් යනවා කියලා. හරි. ඒ රටේ ගිහිල්ලා කරන්න ඕක මෙහෙම අවුරුදු දෙකක් තුනක් කරලා යන්න ඕන කොච්චරද කියලා. හරි. ඉතින් මේක වෙන ඇත්තටම අපි ඉතාමත්ම අඩු මුදලකට තමයි මේ දේ කරන්නේ. හරි. ඉතින් එකතකින් මම කියන්නේ මම හැදිලා තියෙන්නේ 10න් කරන්න පුළුවන් දේ 9න් කරන්න පුළුවන් නම් හොඳයි. හරි. නමුත් ඒ කියන්නේ මේකේ ගුණාත්මක මට්ටම අඩු කරන එක නෙමෙයි. හරි. ඉතින් දැන් ඒක මෙතෙක් කල මම හිතන්නේ අපි සිස්ටම් එක වල කොහොම හරි ඒක කරගෙන ගිහලා තියෙනවා. නමුත් මට විශ්වාසයක් නැහැ අවුරුදු 5කදී මේ දේ අපිට තියාගෙන යන්න පුළුවන් කියලා. හරි. ඒක මෙතන තවත් පේන දෙයක් තමයි මේ දෙක අතර තියෙන අතරේ. හරි. දැන් ඔබට පේනවා ඇති පල්ලෙහාදී එන්ජිනියරින් වල 1,40,000යි. නමුත් කලා උපාධියට 56,000කින් භාගයක් වෙලා තියෙනවා. මේ වාණිජ්‍ය කර්මනාකරන උපාධියක් රුපියල් 23,000යි අවුරුද්දකට ගෙදන් කරන්නේ. කියන්නේ මාසෙකට
මේ ටියුෂන් පන්තියකට දෙන ගාණක් වගේ තමයි රුපියල් 3000කට අඩු මුදලක්. රුපියල් 3000කට අඩු මුදලක් තමයි රාජ්‍යය වැය කරන්නේ මේ වාණිජ්‍ය ශිෂ්‍යයෙකුට. හරි ඒක තමයි කියන්නේ හැම ශිෂ්‍යයාටම මම දන්නවා කියන්නේ ඊළඟ සීමා කරන්න කියලා. හරි. හරි. ඒකට එකතු කරාම 1 ලක්ෂයක් එනවා ඇති. හරි. නමුත් ඒ කියන්නේ එතකොට ඒක අඩු කරනවා අරහෙන් ඒක එතකොට නිදහස් අධ්‍යාපනය කියන්නේ සීමාපී කියලා නෑ යාළුවේ. තමුන් 33000 කියලා නේද තව ලක්ෂයක් විතර වියදම් කරලා ඒ ක්වොලිෆිකේෂන් එක ගත්තාම තමයි එතකොට තමුන් යන්න පුළුවන්. එතකොට අපේ පාඩියට ඒ වගේ තත්ත්වයක් වෙයි. වෙන කොහේ තියෙන කෝස් එකක් කරන්න වේවිද අපේ කෝස් එකට සප්ලිමන්ට් කරගන්න කවදා. මේවත් ක්‍රමක්‍රමයෙන් පසුබෑමකට ලක් වුණු කෝස්. හරි. ඉතින් අඩුවනොතින් අපේ කෝස් වල අපි හිතාගෙන ඉන්න බෑ ජාත්‍යන්තර මට්ටමේ කවදා හරි අපි ප්‍රතික්ෂේප වුණොත් මේ තත්ත්වේම අපිට වෙනවා තවමක් හරි කරලා ඒ තත්ත්වේ උදාගන්න. එතකොට මේ මුළු විදිහම මේ පැස්පල් ආචාර පැස්පල්ගේ එකක් තියෙනවා මම හිතන්නේ පෙන්නාරි අපේ ශිෂ්‍යයන්ගේ 50% ඉන්නේ මේ අන්තිම කොටස්වල. අන්තිම කොටස්වල. හරි. ඉතින් ওই ශිෂ්‍යෝ වැඩි කරනවා කියන්නේ බොහෝ වෙලාවට ලේසි 1000ක් කමාරක් වැඩි කරගන්න මාසෙකට රුපියල් 2000 දාලා සමුද්‍රේ දෙනවා වගේ අපිට 1000 2000 වැඩි කරගන්න පුළුවන් ලේසි. අනිත් ඒවා කරන්න අමාරුයි. පොඩනැගිලි හදන්න ඕනේ, රසායනගාර හදන්න ඕනේ, ඒවට අවශ්‍ය මේ ලෙක්චරර්ස්ලා ගන්න. හරි අමාරුයි. හරි. දැන් අපේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල් අපිට තව දැනග වැඩි කරගන්න පුළුවන්, ශික්ෂා වැඩි කරගන්න පුළුවන්. මොකද මේ ලොකු ප්‍රශ්නේ. විලිනෝ. ඒකට ඕන. ඒකට ලොකු ප්‍රශ්නේ තමයි මේ ආචාර්ය වර්ගයේ ප්‍රශ්න. අපිට මේ අය ගන්න පුළුවන්. ඒ දන්නවා අපේ සමාජ දෙපාර්තමේන්තුව වල 4-5 දෙනා ඉන්නේ මේ දිවන්න. හරි. ඉතින් ඒක නිසා මෙහිදී අපි අවධානය යොමු කරන්නේ ඩොලර් වලින් ගත්තොත් මෙන්න මේකයි මම හැදුවට පස්සේ මේ ගාන තවත් ලාභ වෙලා තියෙනවා මොකද ඩොලරේ ගාන ඒක නිසා අපි ඒක ජාත්‍යන්තර මට්ටමේ එන්න මිල අඩු වෙනවා. හරි. කවුද එදා කිව්වා මේ UGC වෙබ්සයිට් එකේ තියෙන දැක්ම තියෙන්නේ cost effective education කියලා. අපි අපේ දැක්ම කියන්නේ උල්ලුවන් තරම් අඩු මුදලට අධ්‍යාපනය. ඉතින් එහෙනම් මේ දැක්ම කරා අපි ශීඝ්‍රයෙන් යනවා මේ ඒකත් හිතන්න කරන්නේ. එතකොට මම පොඩි සංසන්දනයක් කරා මේ ජාත්‍යන්තර මට්ටමේ හොඳම කියන විශ්වවිද්‍යාලයේ එක ශිෂ්‍යයෙක් සඳහා කොච්චර වැය කරනවද කියලා. ශිෂ්‍යයන් ගන්න මේ මුදල නෙමෙයි වැය කරනවා. හරි. මේ රසායන පහසුකම් මේ රිසර්ච් කරනවා මම එක්ක. University of California ලෝකේ මුලින්ම වගේ ඉන්න විශ්වවිද්‍යාලවලින් 10 ඉන්න එක ඩොලර් 66000 එක ශිෂ්‍යයෙක් වෙනින් අවුරුද්දකට වියදම් කරනවා. ඩොලර් 66000 වියදම් කරනවා. හරි. මේ සිංගප්පූරුවේ 41000. හරි. මේ ඔක්කොම රජේ බොහෝ රජේ වියදම් කරනවා. ඔරිගන් යුනිවර්සිටි 25000. ඒක තමයි සාමාන්‍යය බටහිර ලෝකේ ගන්න. 25000ක් විතර වගේ තමයි සාමාන්‍ය. හරි. එතකොට දකුණු අප්‍රිකාවේ 14000යි. ලංකාවේ 1761යි දැන් 1500ක් විතර වගේ වෙලා තියෙනවා. හරි. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 1500යි 1012යි. මේ ඉතින් අපිට පේන අනිත් ඒවාත් එක බලනකොට අපි ඉන්නේ කොහෙද? 66000 පැත්තක දියමුකෝ. 41000 පැත්තකම දියමුකෝ. 25000 යන්නේ. අපිට තා කොච්චර ඉතින් සමහර විහිළු කරනවා මේ GDP එකෙන් 6% දෙන්න පුළුවන් කොහොමද කියලා. හරි. මේ දෙක කරන්න 6ක් නෙමෙයි 60ක් විතර දෙන්න. මේ දෙක කරන්න. හරි. මේ මම හිතන්නේ අපි කියන්නේ ඒක හෙට කරන්න පුළුවන් කියලා. හරි. නමුත් මේ අවතරේ දකින්න ඕනේ. කොලේක යමක් ලියලා දීලා ඒක වෙනවයි කියලා විශ්වාස කරන්න බෑ. අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ. හරි. ඒක නිසා මේ වගේ දේවල් අවධානය රජයේ යොමු කිරීමක් තමයි මූලික වශයෙන්ම අපි මේ වෙලාවේ කරලා තියෙන්නේ. මෙහෙම කරගෙන යන්න බෑ. හරි. හැමදාම මේ කරන්න බෑ. එතකොට මොකද තියෙන්නේ? ඉෂුව එක අපිට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් කරන්න පුළුවන් ද ජාත්‍යන්තර වැටුප් වල 10 එකක් ගෙවලා කරන්න පුළුවන්ද? අද අපි දන්නවා මේ ලංකාවේ හදනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්. ඒ වගේ විදිහටම අනෙක් පිටරට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලට වඩා වැඩි. ජාත්‍යන්තර පාරවල් හදනවා. හදලා නැහැ ඒක. ඒක මේ ආසියාවේ තියෙන වැඩිම විතර කරපුවා. per lane kilometer.
ඒකෝට ජාත්‍යන්තර පාරවල් අරම මේවා හදනකොට ජාත්‍යන්තර මුලකට වඩා ඕනේ නම් ජාත්‍යන්තර කියන්නේ දුක මම කියන්නේ හරි. ඒකෝට මේ සමහර ඊට වලට ගෙවන මුදල ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒක අපිට ප්‍රශ්නයක් වෙයි. අපිට හම් වෙනවා ඒක නිසා අනිත් අයට නොලැබුණාට කමක් නැහැ කියන දැන අපි ඉන්න බෑ. අද සමාජයේ පැත්තට තමයි යන්නේ. මගේ ජීවිතේට ප්‍රශ්නයක් නැත්නම් අනිත් උන්ට මුරාවක්. හරි. සාමූහිකව අපිට සාමූහිකව ලැබෙන දේට අපි හඳුනාගන්නේ. හරි. අපි අපේ පාඩුවේ ඉන්නවා. ඒකෝට මුළු සමාජයම කඩාවැටෙනවා. හරි. ඒකෝට අපි බෝඩ් එක නෑලා උඩට යනවා. ඒක තමයි අද බොහෝ දෙනාගේ විකල්පය වෙලා තියෙන්නේ. නමුත් මේක බැලුවොත් අධ්‍යාපනය රැකගන්න ඇත්තටම කලාපීඨ වාණිජ්‍ය පීඨවලට වේදන් කරන මුදල ඉතාමත් වැඩි. හරි. විශේෂයෙන්ම කලාපීඨය ගමු. අපේ ගුරුවරුන් ඔක්කොම එන්නේ කොහෙන්ද? කලාපීඨවල. ඒගොල්ලන් මේ රුපියල් 45000ක් විතර ගෙවල් කරලා පාසල් වලට යොමු කරාට පස්සේ මොන වගේ අධ්‍යාපනයේද ඊළඟ කරපොත් දෙන්නේ? ඒ තමයි ගෙවන්නේ බොහොම ස්වච්ඡමයි. හරි. එතකොට අන්තිමට මේ අය ඔබ විශ්වවිද්‍යාලයට එන්නේ අන්න ඒ වගේ ගුරුවරුන්ගේ ඒ වගේ පාසල් පරිශ්‍රයකින් පිළිවෙච්ච කට්ටිය. අපි බොහොම ආඩම්බරයි මොරටු විශ්වවිද්‍යාල විශේෂ වෙනාය වේදවල විභාගයෙන් එනාය. නමුත් ඇත්තටම අද ශිෂ්‍යයන්වල විශාල අඩුපාඩුකම්. හරි මම හිතන්නේ ජේසේකර මහාචාර්යතුමා මේ ගැන කතා කරා. හරි මේකත් අපිට ගැටලුවක්. ඒක තමයි අපි කියන්නේ විශ්වවිද්‍යාල වියදම් විතරක් නෙමෙයි අධ්‍යාපනය සඳහා කරන වියදමත් වැඩි කර යුතුයි කියලා. මොකද එන ශිෂ්‍යයා මේ මට්ටමේ නැත්නම් අපිට මේ කරන්න ඕන දේ කරන්න අමාරුයි. හරි බොහෝ ගුණාංග අපි දන්නවා ඒ ලෙවල් වලින් මනින්නේ බොහොම සුළු දේවල් ටිකක් පමණයි. නමුත් ඊට වඩා පුළුල් ටිකේ අපි ගණනය කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. මම ඔතුමාගේ කතාවෙන් ඒක මම ගන්න කැමති නැහැ. ඒ වගේම අපි දන්නවා යම් කිසි අර්බුදයකට අදාළ මොන කාලා තියෙනවා මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි රජයේ විශ්වවිද්‍යාලය කොහොමද දෙන්නේ කියන්නේ. මේකේ ප්‍රතිපත්තිය මොකක්ද? හැමතිස්සෙම කොහේ නැගිටලා කියන දේද ප්‍රතිපත්තිය. ඒක ඊට පස්සේ වෙනස් කරා මේක તો ප්‍රතිපත්තිය වෙනස් වුණාද? අපිට මේක ප්‍රේරිකාව. හරි. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළ යුතුයි. මොකද කරන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් කරන්නේ මොකද්ද? රජයේ විශ්වවිද්‍යාලවල තියෙන තැනම තමයි. ඒකෝට මේව නැතුව මේ ජාත්‍යන්තර තලයෙන් නම් යන්න අමාරුයි. ඒ වගේම පාසල් ගැන මම කිව්වා මේවා අවශ්‍යයි මේ human capital foundation එක හදන්න. මේ knowledge hub එකක් කරා යෑමට මේ දේවල් කරනවා කියන්නේ. නමුත් මෙතන අපි පාසල් අධ්‍යාපනය සඳහා ගත්ත නැත්නම් මුළු අධ්‍යාපනය සඳහාම ගත්තම අර ප්‍රස්තාරයම තමයි එන්නේ. ඒකත් 3.5 ඉඳලා 1995 2005 වෙනකොට 2.9 වෙනකොට අද වෙනකොට මේක 1.9 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ මුණ සංඛ්‍යා ලේඛනය ගත්තත් මුණ ප්‍රස්තාරය ගත්තත් මේක තමයි ප්‍රවණතාවය. අඩු වෙලා තියෙනවා. හරි. ඒක මොනවායින් බැලුවත් GDP ගත්තත් බජට් එකෙන් ගත්තත් per capita සුදම් ගත්තත් අඩුවීමක් වෙලා තියෙනවා. හරි. එතකොට මේක තමයි මම හිතන්නේ ආචාර්යතුමා මම පෙන්නන්නේ මේ ඉතල මම ඒක නිසා කියන්නේ මේ තියෙන ගුණාංග. ඒකවල මේ වගේම කියනවා මේ knowledge base එකක් කරා මේ economic development වලට අපේ විශ්වවිද්‍යාලය සහ අපි කරන දේවල් පාවිච්චි කරනවා. දැන් මේ දේ කරන්නේ මේ GDP එකට ගැන කතා කරනවා නම් මේ අධ්‍යාපනයේ කොච්චර අඩංගු වෙලා තියෙනවා. හරි. අධ්‍යාපනයේද වියදම් කරන්නේ නැත්නම් කිසි කෙනෙක් පාසලකට විශ්වවිද්‍යාලයට යන්නේ නැත්නම් එතකොට ඒක බිඳුවක්. ඒක බිඳුවක්. හරි. එතකොට ඒ කියන්නේ අධ්‍යාපනයේ GDP එකට කන්ට්‍රිබියුට් කරන්නේ නැහැ. හරි. නමුත් අපි මේකෙන් පෙන්නන්නේ එක එක රටවල් වල මුළු ලෝකයේම අධ්‍යාපනය සඳහා වියදම් කරන ප්‍රතිශතය. සමාජයේ දලදේශීය නිෂ්පාදනය. දැන් හදෙන් කොළ පාටෙන් තියෙන්නේ 100ට මේ පාඩේ තියෙන 7ට වඩා වියදම් කරන තැන. හරි. දියුණු ලෝකේ දියුණු වෙමින් පවතින ලෝකේ දෙකම මේක තියෙනවා. හරි. සමහර දුප්පත් කියලා අපිට වඩා දුප්පත් කියන රටවල ඒ තරමට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට කොළ පාට කහ පාට වෙන්නේ සාමාන්‍යයෙන් 3 4 වගේ වියදම් කරනවා. ඒවත් බොහෝ රටවල් වල ඒ ප්‍රතිශතය තියෙනවා. හරි. අපි ඉන්නේ 2.9.
හරි. එතකොට අපි ඉන්නේ ලා නැත්තම් අර කහ පාටකට අඩු පාටේ. හරි. ඒකට මුළු ලෝකයේම ඇත්තටම අපිට වඩා වේදම් කරනවා මේ සඳහා. එතකොට සමහරව කියනවා ඇයි උද්ගලිකාංශයක් මේකට වේදම් කරනවා නේද කියන එක. ලොකු තර්කයක් තියෙනවා උද්ගලිකාංශයට මේක සම්පූර්ණයෙන් බාර දෙන්න පුළුවන්. යම් යම් කොටස් කරාට රජය නේද මේක මූලික වගකීම මූලික ආයෝජනය කළ යුත්තේ කියන එක. අපේ රටේ ප්‍රතිපත්තිය තාම එහෙමයි. ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ මන් දන්න තරමට. හරි. එතකොට අපි මේක බැලුවොත් හොඳයි. මුළු රටේම ජලදේශීය නිෂ්පාදනයේ අධ්‍යාපනය කියන එක දැනට කීයද ප්‍රතිශතයක් හැටියට. ඒ තර්කයක් තියෙනවා. දැන් උඩින් මම පෙන්නලා තියෙන්නේ මේ ප්‍රවාහණයට මගේ විෂයට. හරි. දැන් ප්‍රවාහණය මම අර්ථකථනය කරන්නේ ඇත්තටම ප්‍රවාහණය හොඳ වෙන්න වෙන නම් මේක කියන්නේ වියදම අඩු වෙන්නේ. හරි. කොහොමද ඒක වැඩි නොවිය. හරි. නමුත් ඒක වැඩි වෙලා තියෙනවා. අධ්‍යාපනය 2007 තිබුණ 2.0 ගානක් හරි දැන් මේක අඩු වෙලා තියෙනවා අර මට්ටම. හරි. එතකොට මේක පේනවා අපිට ඇත්තටම රට වේදම් කරන මුදලට අමතරව උත්කලීක සාක්කුවෙන් වේදම් කරන ඒවා ඇත්තටම ලොකු ප්‍රමාණයක් වෙලා නැහැ. හරි. ඉතින් ඇත්තටම ඒ පහසුකම් නැහැ. එතකොට දැන් අප්මන්දුව ලක්ෂ 4ක් නැත්නම් මම 5ක්ම කියලා දෙනවා ඔබේ වටිනාකම. දැන් ජලදේශීය නිෂ්පාදනයේ විතරම බලන්නේ අපි යවුවකින් ආන්දුවේ ඇයි මෙතොමනේ වේදම් කරේ දක්ෂිණ මහා මාර්ගයට ඒකේ මූලික අධිවර මම සම්බන්ධ වෙයි කිය. එයාපෝට් හදන්නේ. කියන්නේ මේක ආර්ථික සංවර්ධනයට අවශ්‍යයි. අපිට සංඛ්‍යාලයකින් ගන්න කළා පුළුවන්. හරි අපි කියනවා rate of return, payback period ඔයගේ දේවල් වල ඉන්නේ නැති. ආයෝජනය කරනකොට මේකේ ප්‍රතිලාභය අපි ගන්න කොහොමද කියන්නේ. හරි. දැන් අපි මොහොතකට බලමු හොඳයි. දැන් ඒවත් එක්කනේ අපේ මේ වියදම සංකල්පනය කරන්නේ. හරි. මේ වෙනකොට මහා මාර්ග වලටයි වලාය වලටයි බිලියන 165ක් මේ අවුරුද්දෙන් කරලා තියෙනවා. බිලියන 165ක් මේ අවුරුද්දෙන් කරලා තියෙනවා. හරි. එතකොට ඒවත් එක්කනේ හොඳයි. එහෙනම් අධ්‍යාපනයේ ඉතර ඵලදායී නොවෙන්න පුළුවන්. හරි. නමුත් මේකට එන්නන්න පුළුවන්. ඔබට දෙන අධ්‍යාපනයේ ලක්ෂ 5ක් කියලා එකමුකෝ අපි. ඒක ගත්තොත් ඔබට මේ විශ්වවිද්‍යාලයට එන්නට ඉස්සෙල්ලා රැකියාවක් කරා නම් සමාජයේ සමහර විට රුපියල් 20000 වගේ රැකියාවක් තමයි ලැබෙන්නේ. හරි. සමාජයට ස්පෝර්ට්ස් කරනවා කියලා තියෙනවා නම් හැකියාවක් තියෙනවා වැඩි වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය 20000. හරි. නමුත් අද යවුද්දී අපි මුල් රැකියාවලට කියන්නේ ස්ටේටස් ස්ටඩීස් වලින් හොයාගෙන තියෙනවා. මේක සමාජ දෙපාර්තමේන්තුව 80000 කියලා තියෙනවා. මම ගත්ත 50000 කියලා සාමාන්‍ය. හරි. එතකොට මේ අවුරුදු 4 තුල ඔබගේ වටිනාකම මාසිකට ලැබෙන මුදල 20000 ඉඳලා 50000 දක්වා මේ අධ්‍යාපනය නිසා වැඩි වෙලා තියෙනවා. හරි සමාජයක. දැන් ඔක්කොම දාලා පිටරට කිසිම මොකද අවශ්‍යයි ඒක පැත්තක තියමුකෝ. මේ රටේ රස්සාවල් වල ගාන. ඒක 30000කින් වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට ওই ලක්ෂ 5 ආපහු හොයාගන්න යන්නේ විශ්වවිද්‍යාල කාලයක් ඉවරුණාට පස්සේ අවුරුදු 3ක්. හරි. අවුරුදු 3කින් ඒක පේබැක් කරලා. ඒ කියන්නේ ඔබ ඉහිල්ලා තව කෙනෙක් ඔබගේ තන ගන්නට ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයේ හරි තව කෙනෙක් යන්නේ ඉස්සෙල්ලා ඒක ගෙවලා කරා. ඒ කියන්නේ අවුරුදු 4 ඊළඟ කෙනා යන්නේ ඉස්සෙල්ලා ඔබ එයාගේ අධ්‍යාපනයට ගෙවලා කරා. ඔබගේ තන ගත්ත ශිෂ්‍යයාගේ අධ්‍යාපනයට ඔබ අවුරුදු 3 ගෙවලා කරා. හරි. ඉතින් මේ වගේ rate of return එකක් මම දන්නේ නැහැ මේ රටේ. මම දන්නේ නැහැ මේ රටේ. ප්‍රවාහන ක්ෂේත්‍රේ නැහැ. හරි. ඉතින් එතකොට ආයෝජනය පැත්තෙන් ගත්තම අපි කරන ආයෝජනය වටිනවා. ඇයි මේක වැඩි කරන්නේ? හොඳ දෙයක් ඇයි වැඩි කරන්නේ නැත්තේ? ඇයි හොඳ දේ අඩු කරන්නේ? හරි. ඉතින් මෙන්න මේක ගන්න. එතකොට මේ 100ට ගන්න ගත්තම අපිට පේනවා මේ ගැන කතා කරාවි. මේ බොහෝ රටවල් වල තාක්ෂණිකව දිනු වෙලා තියෙන රටවල යම් තාක් දවසක හරි 106ක් කරලා තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ගියාට පස්සේ 104ට අවුමයක් හරි ගියාගෙන තියෙනවා. ඉතින් අපි ඒ ටයිම් වලට යනවා නම් 106 ඉලක්ක කරගන්න ඕනේ. එතනට කොච්චර ඉක්මනට යනවද? එතන කොච්චර කාලෙ ඉන්නවද කියන එක වෙනත් ඒවාත් එක්ක සාපේක්ෂව බලන්න. නමුත් අපිට ප්‍රේම 104ක්වත් තිබෙන්නේ නැත්නම් මේ ගමන යන්නට බෑ. අර ප්‍රකාශ කරපලියට යන්නට බෑ. ලංකාව ගත්තොත් මේ ලංකාවේ ප්‍රතිශතය 1970 ඇත්තටම ජලදේශීය නිෂ්පාදනයේ 104ක් අධ්‍යාපනය සඳහා වෙන් කරලා තියෙනවා. අද මේකේ භාගයකට වඩා අඩු වෙනවා. හරි. එතකොට අපිට පේනවා 1970 තිබුණු
අධ්‍යාපනයේ අද අපි කියන්නේ එදා හොඳයි. අද හොඳ නැහැ. සාමාන්‍ය විවාහයෙන් ගත්තොත් ඉතින් අහන්න දෙයක්. අඩු කරන්න අපි ටියුෂන් සංස්කෘතියද යනවා. ආණ්ඩුව වේදා කරන්නේ නැතිකොට අපි වෙන තැනකට ඒක යොමු කරනවා. ඒක හරි හොඳට හදලා තියෙනවා නම් කමක් නැහැ. නමුත් ඒකටත් රටාවක් නැහැ. එතකොට මේ අතරතුරේ අපි කතා කරනවා මේ knowledge hub එකක් වෙන්න ඕනේ කියලා. හරි. ඉතින් මේ knowledge hub එක මම දන්න විදිහට hub නම් කියන්නේ වෙන තැන් වලින් සම්පත් ගලා එන තැනක්, වෙන තැන් වලින් ශිෂ්‍යෝ ගලා එන තැනක් අපිට. හරි. නමුත් මම බලනකොට මේ ප්ලේන් ඔක්කොම යන්නේ අනිත් පැත්තට. ශිෂ්‍යයෝ යන්නේ අනිත් පැත්තට. හරි. ලෝකයේ විවිධ තැන් වලට මේ විශ්වවිද්‍යාලයට එන ගානක් නේ යනවා. එක්ක යනවා නැත්නම් ඒ පාඨමාලාවල් මේ කරනවා. හරි. ඉතින් පොඩ්ඩක් කරදේලා තියෙනවා මේ හබ් එකේ concept එක. ඉතින් ඇත්තටම තාම නම් මෙහාට එන්න කවුරුත් නැහැ. මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලෙක කීපදෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මම දන්නේ මට ආරංචි හැටියට පළවෙනි වසර සමත් වෙන්න අපහසුයෙන් ඉන්නවා. ඉතින් මේ වගේ ආයත අපිට ගෙන්න ගන්න පුළුවන් වෙන්න. අපේ ඇත්තටම තියෙන තත්ත්වයේ මෙච්චර දුර්වලද. හරි. ඉතින් knowledge hub එකක් කරන්නේ මේක මහා දේවල් කරන්නේ. හරි. ඉතින් මේ යන ගමනේ knowledge hub එකක් කරන්නේ කොහොමද කියන එක අපිට ලොකු ප්‍රහේලිකාවක්. ඒතර අවසාන වශයෙන් අපිට විශ්වවිද්‍යාල ස්කෝල මට්ටමේ අපි ටියුෂන් කල්චර් එකක් කරා ගිහිල්ලා තියෙනවා. පාසල් සංස්කෘතිය තුළ හොඳ ගුරුවරුන් තියාගෙන ඒ ආයත උචිත වැටුපක් කියන්නේ නැතුව ඒවා සංවර්ධනය නොකර ඊට පස්සේ පෞද්ගලිකව වෙළඳපොළක් හදලා තියෙනවා. ඒ ආචාර්යවරුන්ට ගුරුවරුන්ට ගෙවන්නේ නැතිකොට ඒ ආයත වෙළඳපොළට සැපයුම දෙන්න පුළුවන්. ළමයින්ට හොඳට නැවෙනකොට ඉල්ලුම ඇති වෙනවා. අන්න වෙළඳපොළ හැදෙනවා. හරි. ඉතින් ටියුෂන් වෙළඳපොළ දැන් අවුරුදු 20ක් තියා කොහොම සරුසාරව ඒක ඉන්නද? නමුත් අපි දකිනවා මේ ටියුෂන් සංස්කෘතියෙන් අධ්‍යාපනයට වෙන්නේ මොකක්ද කියලා. ඒ තුන ගන්නේ. නමුත් ඒ දරුවගේ අධ්‍යාපනයට වෙන පසුබෑම අපි දන්නවා. ඔබත් මොහොතකට හිතලා බැලුවොත් ඔබට තේරෙවි ඔබ පාසල් ජීවිතයෙන් සම්පූර්ණ ඵල ගන්නද නැද්ද කියන්නේ. හරි. බොහෝ දේවල් අපිට පාසල් ජීවිතේ නැත්නම් තමුන්ගේ ටීනේජ් ඉයර්ස් වල තමුන්ගේ ජීවිතය ඇතුළත් කරගන්න බැරි නම් පස්සේ ඒවා ගන්න අමාරුයි. හරි. ඒ වගේ දේවල් අපි සමහර වෙලාවට මේවා කවනවා, පොවනවා, උබනවා. නමුත් අවුරුදු 20 22 වගේ වුණාම ඒවා කරන්න හරි අමාරුයි. හරි. ඉතින් පාසල් කාලයේදී කළ යුතු දේවල් අපි සමහර වෙලාවට මෙහි කරන්න හදනවා. ඉතින් ඇත්තටම පාසල් වල අපිට ලොකු ගැටලුවක් නැහැ. ඒ වගේම දැන් විශ්වවිද්‍යාලවලත් මේ ප්‍රශ්නේම නේද වෙන්නේ යන්නේ. විශ්වවිද්‍යාලයේ ගුණාත්මක භාවය අඩු කරනවා නම් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට හරියට ගෙවන්නේ නැත්නම් ඔය සංස්කෘතියම නේද උසස් අධ්‍යාපනයේ දැන් හදන්නේ. ටියුෂන් කට නේද ඒක හැදෙන්නේ. දැන් ඔය අනිත් විශ්වවිද්‍යාවල මම ඉන්නේ හොයලා බලනවා මොකක්ද කරන්නේ. විදේශ පාඨමාලාවක් කියනවා. මේ ආචාර්යවරුන්ට එක ස්ලයිඩ් එකක්වත් වෙන් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. ඒක එහෙමම කරන්න. රිසර්ච් කරන්න පුළුවන්ද නැහැ. ඒව කරන්න බෑ. හරි. ආවා මේක කරා ළමයි ආවා හදත්තා කියන්නේ. හරි. ඒ දේම තමයි කරන්නේ. එතකොට මේ අධ්‍යාපනයේ තිබුණ ටියුෂන් සංස්කෘතිය තමයි නැවත උසස් අධ්‍යාපනයට දැන් ක්‍රමක්‍රමයෙන්. එතකොට ළමයින්ගේ පැත්තේ මේ කැම්පස් වල පාසු ගන්න ස්ලයිඩ් කරනවා වගේ. එතකොට ඉල්ලුමත් ඒ පැත්තට වැඩි කරනවා. එතකොට ඉල්ලුමයි සැපයුමයි දෙකම තියෙනකොට වෙළඳපොළක් හැදෙනවා. හරි. ඉතින් මේ තරහ තමයි අද අපි යන්නේ. එතකොට මේ රජයේ කරන වේදම් ප්‍රමාණය වැඩි කළ හැකිද? හරි. අපි දල වශයෙන් කියනවා එක ශිෂ්‍යයෙකුට ලක්ෂ 4මාරක් නේද අපි කියන්නේ. 4මාරක් කොහෙද වෙන් කරන්නේ කියන්නේ. දැන් ලක්ෂ 2ක් වගේ වේගාන කරනවා නම් සාමාන්‍ය වශයෙන් එක 4මාරක් කරනවා. දැන් අපේ කෝප් වාර්තාවල එහෙම කියනවා මේ රාජධානි වේදමින් පැලකියු ප්‍රමාණය නාස්ති වෙලා දූෂණය වෙලා යනවා කියන්නේ. හරි. මේවා අඩු කර ගන්න පුළුවන්. හරි. මේ අනවශ්‍ය ආයෝජන වලට යොමු කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන පේනවා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මේ පුනරාවර්තන වියදම 2012 අවුරුද්දට. හරි. ඒක රුපියල් බිලියන 225ක් විතර වගේ වෙනවා. හරි. රුපියල් බිලියන 225ක් වගේ වෙනවා. අපේ උසස් අධ්‍යාපනය වලට තියෙන්නේ ඒක මම දන්න තරමට 14ක් වගේ ගන්න. හරි. ඉතින් මේක දෙගුණ කරන්න අතනින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරන්න වෙන්නේ නැහැ. හරි. අපි දැන් යුද්ධය කියන දේ ඇත්තටම
ඉවත් වෙලා යන දෙයක් නම් ඒක අපි ඉස්සරහට වියදමක් කරන්න අවශ්‍ය නැත්නම් එහෙනම් ඉස්සරහට ප්‍රයෝජන වෙන දෙයකට අපි වියදම් කරනවා. ඉතින් ඒක නිසා මම මේ එක අමාත්‍යංශයක් ගැන කතා කරන්නේ. තව අමාත්‍යංශ ගණනාවක් තියෙනවා. හරි. ඉතින් මේ කතාවකින් පවා මේක අඩු කරන්න පුළුවන්. එහෙම කියන්නේ ඒකට හේතු ඇති. නමුත් මේක ලොකු දෙයක් නෙමෙයි. හරි. මේ 0.2.7 0.5.4 කරන එක විශාල දෙයක් නෙමෙයි. හරි. ඒක මේ ලේසියෙන්ම කරන්න. ඒ වගේම මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ගත්තම එක යෝජනාවක් කියන්නේ සල්ලි කොච්චර දුන්නත් ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ. හරි. ඒකත් ඇත්තයි. හරි. මෙතන අපිට පේනවා ගිය අවුරුද්දේ උසස් අධ්‍යාපන වලට දීලා තියෙනවා රුපියල් බිලියන 10ක් කිට්ටු වෙන වියදම් කරලා තියෙන්නේ 5යි. හරි. ඉතින් මේ වියදම් කරන්න බැරි රජයේම නීති රීති නිසා. රජයේම චක්‍රණය කරන නිසා. රජයේම නිලධාරි නිසා. ආචාර්යවරුන් මෙතන නෙවෙයි වියදම් කරන්නේ. අපිට වියදම් කරන්න පුළුවන් රුපියල් 5000යි. ඒකත් හෙඩ් ඩිපාර්ට්මන්ට් විතරයි. රුපියල් 5000යි. හරි. ඉතින් මේ 5000 වියදම් කරපු නැති නිසා නෙමෙයි මේක වියදම් කරන්න බැරි වුනේ. හරි. ඉතින් ඒකක් පටවන්නේ අපිට. හරි. රූපවාහිනිය වලට මේ වියදම් කරපුවා 130ක් ආපහු හරි. ඉතින් එහෙමනම් ඒ සුදුසු නිලධාරියෙක්පත් කරන්න ඕනේ දැන්. අපි නෙමෙයිපත් කරන්නේ නිලධාරියෙක්. වියදම් කරන්න පුළුවන් නිලධාරියෙක්පත් කරන්න ඕනේ. හරි. අනිත් පැත්ත බලන්න. ගිය අවුරුද්දේ ඩිෆෙන්ස් එකට බජට් එකේ තියෙන 13 වියදම් කරලා තියෙනවා 20ක්. අන්න වියදම් කරන දැන්. ඊටවලට වඩා වියදම් කරන්න පුළුවන්. ඉතින් එක අමාත්‍යාංශයක එමුණක් වියදම් කරන්න පුළුවන් අනිත් එකේ ලාභයයි. දැන් මේ කොටසක් තමයි රත්නලාල් වියදම් කරලා තියෙන්නේ. හරි. රටේ ආදර්ශ විශ්වවිද්‍යාලය විදිහට. කොතලාවක ඩිෆෙන්ස් විදිහට. හරි. ඉතින් පුනරාවර්තන වියදම් වලින් ඇත්තටම අපේ විශ්වවිද්‍යාලයේ විගුණයක් කරන්න නම් උදාහරණයක් වශයෙන් අඩු කරන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රතිශත මේ සමාජයෙන්. හරි. ඒ සරකාරී වියදම්. හරි. මහා මාර්ග වලින් අඩු කරන්න වෙන්නේ 100ට මම හිතන්නේ 3-4ක ප්‍රතිශතයක්. හරි. ඉතින් ඔය නාස්තියම උතන නැහැ. හරි. එක ප්‍රොජෙක්ට් එකක නාස්තිය උතන නැහැ. හරි. ඉතින් අතරම මේ තත්ත්වය අපිට පැහැදිලි. ඒක මොනවාද අපි අහන්න ඕනේ? හරි. පැහැදිලි ප්‍රතිපත්තිය. කොහොමද මේ උසස් අධ්‍යාපනය ගොඩනගන්නේ? හරි. මේ පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශයක් කොහොමද මේ ගුණාත්මක භාවය වැඩි කරන්න මොනවද කරන්නේ කියන්නේ? පැහැදිලි සැලැස්ම මේ හොඳ ආචාර්යවරු මේ රඳවාගන්නේ සමානව වෙන දේවල් වලට දුවන්නේ නැතුව මෙහෙ තියාගන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය. ඒ වගේම මේ විශ්වවිද්‍යාලවල අනන්‍යතාවය අපිට ගන්න කොහොමද? ඒ වගේ දේවල් වලට යම් කිසි ප්‍රශ්න මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මේ මුළු විශ්වවිද්‍යාල පද්ධතිය රැකගන්න මූල්‍යමය සැලැස්ම මොකක්ද? හරි. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මම එතනින් මෙහෙම කරනවා. බොහොමත්ම ස්තුතියි මහාචාර්ය අමල් කුමාරගේ ගුරුපියාණනි. ඉතින් මමත් පිළිවෙලින් දැන් අහගෙන හිටියා ගොඩක් දන්නේ දේවල් කියවුණා. ඉතින් අර කියවපු විදිහට නොලේ ශබ්දයක දැන් මේ කේන්ද්‍රස්ථානය ඉහිලුවක්ද කියලා මට හිතුණා. මොකද ඒක කිව්වා අපි හිතුවා ඒ නෝනා හරි හොඳයි කියලා. මේ ඊට පස්සේ දැන් මේ ගැන කිසිම කතාවක් නැහැ. දැන් මේ අර විදිහට දැන් මේ කේන්ද්‍රස්ථානයක් මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් මම මේ ඊටු ටිකක් අහගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඊට කලින් දැනුවත් කරන්න තියෙනවා මේ ඔබට මගේ සහෝදර සහෝදරියන්ට මේ දේශන පිළිබඳව ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් නැත්නම් කුමන හෝ මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අපි පත්‍රිකාවන් ඔබ අතට එවන්නම්. එහි ලියා සටහන් කර ඉදිරියට එවන්න. ඒ අදාළ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙවි. තියෙන ඕනෑම ප්‍රශ්නයක් ලියලා එවන්න. ඒ හැම එකටම පිළිතුරු ලැබෙයි. ඉතින් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමාට මේ වටිනා කරුණු අපි නොදැන සිටි කරුණු අපිව දැනුවත් කරාට මේ ඊටු ටික අපි අහගමු. ඉතින් ඒ සඳහා මම ආරාධනා කරනවා ආචාර්ය අජිත් තක්කවල් ගුරුපියාණන්ට මේ අවස්ථාවේදී ඉදිරියට මේ කටයුත්ත කරගෙන යන්න අපි නොදැනත් තියෙන ඊටු ටිකක් අපිට කියන විදිහට
සුබෝදෑසනක් හැමෝටම අපි 18 වෙනිදා ඉතිරිස්සතේ මේකට ඉපා ඒකදී කරපු දේශනය මම කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන පැත්තකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ කියලා හිතන ගමන් යාළුවට බලන්න කියන්නේ සමහරවිට මම කියන්නේ කීය පෙරණ වාද පිටිකින් කළොත් නැහැ. ඒකෙදී අන්තිමට නවත්තනකොට අපිට මේ විශ්වවිද්‍යාලවල රටේ සංවර්ධනයට වරපහක් වෙන්නේ. ඕක කවදා යන්න එකක් දෙන්නේ හොඳයි කියන්නේ. ඒක මේ කියුණා එක මහාචාර්යවරයෙක් කියන්නේ. මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික සංවර්ධනය සහ අධ්‍යාපනයේ ඒකට දායකත්වය ගැන විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතින් දායකත්වය ගැන